තියෙන්නේ. මොකක්ද කරලා දාන්න. ඔයක කලින් වෙලස් කීපයක් කියලා කියමු වරේ. සල්ලිකාරය ඉන්න මේ වෙලස් කීපයක් වුණා. ටීචර්ස්ට නැත්තරවා දෙන්න කියන්නේ නැතුව ඒගොල්ලෝ ලොකු හෝටල් වල ලොකුවට සමුරුවා. ඉතින් මේ සම්මතලා Facebook එකේ දානකොට ටීචර්ස්ලා පොඩි දුකක් ඇති වුණා. නැත්නම් නෑ. අපි ওই පාස් ටීචර්ස් එකේ කතා කරනවා. ඉතින් මම හැබැයි ඒගොල්ලන්ට හම්බුනහම මේ වගේ කියලා තියෙනවා. ඒ අතින් ඕගොල්ලෝ ඒ අපි බලාපොරොත්තු නොවෙච්ච විදිහට එන්න කියලා ඉවරලා ට්‍රාන්ස්පෝර්ට් දීලා ඒක අමතරව සෑහෙන මුදලකුත් අතර දීලා ඒ කරපු සේවාව මම හිතන්නේ ඒවා හම්බෙච්ච එක නෙමෙයි. නමුත් ඒ ගුරුවරුන් ආපහු පිළිගත්ත කියලා පෙන්නලා මේ සාමාන්‍ය අපේ සිත් තමයි තියෙන්නේ නරුණහම ඔක Facebook එකේ ගියන් පස්සේ එනවා කට්ටියම ඇවිල්ලා ඔකට පොඩ්ඩක් මුණ දාලා යනවා. එතකොට ඒක නෙමෙයි වෙන්න ඕනේ. මේ අදාළ කරපු දේ තමයි වෙන්න ඕනේ. නරුණහම ආව නොආව ඒක එතන ඉවරයි. සේවාව ඉවරයි. මොනසක් ගියා යන්න ගියා එතන ගියාට ආවන් මොකක්ද දන්නේ නැහැ. නමුත් අර ඉන්නද්දි ඒගොල්ලන්ව පිළි අරගෙන ඔය ඒ කරපු දේ ඇත්තටම තවත් අවුරුදු ගණනාවක් එහාට යන්න ධෛර්ය වාසනාව දුන්නා ඒගොල්ලන්. ඒක ලොකු පිනක් ඔයගොල්ලන්. ඔය හැමෝම කෙරුවේ තිබිලා නෙමෙයි. තමන් අමාරුවෙන් හොයාගත්ත දේවල් ඒව කළමනාකරණය කරලා ඒ ලොකු ආදර්ශයක් දීලා ඒ දේ කරුවා. ඒ හින්දා ඒකට මම හිතන්නේ මේ දෙවියන්ගේ ආශිර්වාදේ බහුලව ඉදිරියේදී අපිට ලැබෙයි. මොකද මේ හැමෝම හොඳක් නේ කියන්නේ. හැමෝම හොඳක් කියන්නේ. කවුරුවක් මේ බැලලා නරකක් කියලා කියන්නේ නැහැ නේ. ඉතින් ඒකට ස්තුති කරන්නයි මේ මම යන්න දැස්තිලා. මට හිතෙන්නේ කියලා යන්න ඕනේ කියලා. එහෙම නොකියුවොත් එහෙනම් මම හරි මොනවද ගොඩක් ස්තුතියි. ඒක. දරුවෝ මේ බුදු ශාන්තිය ආවේ. ඒක තමයි.